අද මම හදන්න යන්නේ බීෆ් කරි එකක්. මෙතන ග්‍රෑම් 250ක් තියෙනවා. එතකොට මෙතන ගම්මිරිස් කුඩු, අබ, උළුවල් කහ, ලුණු, සුදු ලුණු චොප් කරලා තියෙනවා. බී ලුණු, තක්කාලි තියෙනවා. මෙතන තුන පහ වර්ග තුනක් තියෙනවනේ ඔයාලට පේන්න. එතකොට මේ තුන පහ වර්ග තුනම මම්ම හදපු තුන පහ වර්ග තුනක්. මෙතන එළවලු වලට දාන එක තියෙනවා. මෙතන තියෙනවා කළු කුඩු එකක්. ඊට පස්සේ තියෙනවා බදපු තුන පහ එකක් තියෙනවා. මේ මම්ම හදපු තුන පහ වර්ග තුනක් තියෙන්නේ. ඉතින් ඔයාලට ඕන නම් මගෙන් ගන්න පුළුවන් මේ තුන පහ වර්ග තුනම. ඉතාමත් පිරිසිදුව තමයි මම මේ හදලා තියෙන හැම කුළු බඩුවක්ම මිශ්‍ර කරලා. ඉතින් දැන් මම මේ මස් කරි එක හදන්න යන්නේ. අබ, උළුහල් ටික මම තෙල් එකට දාගත්තා. දැන් ඔයාලා හිතනට මෙතන කරපිංචා නෑ, රම්පේ නෑ. දැන් සාමාන්‍ය බීෆ් කරි එකක් හදනකොට දානවනේ මේ එනසල් කරාම නැති කුරුඳු ඒ හැමදේම. දැන් ඒවා මෙතන නෑ. ඒකට හේතුව තමයි මම මේ මස් කරි ඒ කියන්නේ කළු කුඩු එකට ඒ සියලුම දේවල් අන්තර්ගත කරලා තියෙන්නේ. බෙදපු තුන පහ එකටයි. සුදු ලුණු ටික මම දාගත්තා. ඊට පස්සේ බී ලුණු ටික මම දාගන්නවා. මට අමු මිරිස් මේ වෙලාවේ තිබ්බේ නැති නිසා මම චූටි නයිස් කරලා මම කපලා ගත්තා. ඉතින් ඇත්තටම මේක මේ විදිහට හදාපුවහම මේ අර කරපිංච නැති අයට, රම්බේ නැති අයට, සේර නැති අයට එහෙම හරි ලේසියි. ඉතින් සේර එහෙම හැමෝටම හොයාගන්න අමාරුයිනේ. ඊට පස්සේ මම දාගන්න බැදපු මිරිස් කුඩු තේ හැඳි කමාරක් විතර දාගත්තා. ඊට පස්සේ ඒක ටිකක් ටෙම්පරාදු වෙන්න දීලා මම දාගන්නවා. ඒක දාන්නේ නැහැ. ඒකත් දාන්නේ නැහැ. මම මේකෙන් දාන්නේ මේ බැදපු 3-5 එක. මේ බැදපු 3-5 එකෙන් තේ හැඳි එකමාරක් වගේ දානවා. මස් උයන ප්‍රමාණය අනුව ඒක වැඩි කරගන්න ඔයාලා. මම මෙතන මස් 250යි අරන් තියෙන්නේ. ඊළඟට තක්කාලි ටික එකතු කරගන්න. මොකද මේ මැටි හට්ටියකට මම මේක උයන්නේ. ඉතින් ඇල්මිනියම් භාජනයක වගේ උයනවා නම් තක්කාලි දාන්නේ නැහැ. ඉදුණට පස්සේ දීගෙන ඉදින් දාන්නේ. ඊට පස්සේ මම මස් එක එකතු කරනවා. ඒක හොඳට කලවම් කරලා මම ඒකට දැන් එකතු කරගන්නවා කහ, ගම්මිරිස්, ලුණු. ඒ හොඳින් කලවම් කරලා බලන්නකො ඒකේ පාට තාම ඉදෙන්න පටන් ගත්තෙත් නෑ. පාට බලන්නකො ඔයාලා. ඊට පස්සේ මම ඒකට වතුර එකතු කරගන්නවා. මොකද බීෆ් තැම්බෙන්න ඕනේ වතුර ටිකක් වැඩිපුර. ඊට පස්සේ මම මේක වහලා උයා ගන්නවා පැය භාගයක් විතර වගේ. මේ තියෙන සේර, මේ තියෙන කරපිංච, මේ රාම්පේ මම ඔයාලට පෙන්නන්න ගත්තා. මේ ඒව මම පාවිච්චි කරන්නේ නැහැ. මොකද බැදපු 3-5 එකේ මේ සියලුම දේවල් තියෙනවා. ඊට පස්සේ උන් දැන් මගේ මස් කරි එක පැය භාගයකට පස්සේ දැන් මේක ඉදිලා තියෙන්නේ. ඔන්න දැන් තමයි ඒක දාන්නේ. දැන් තමයි අර කළු කුඩු එක. ඒක තමයි මම මේ දාන්නේ. මොකද බාන්නට විනාඩි 3-4කට කලින් තමයි මම මේ කළු කුඩු තේ හැන්දක් එකතු කරගන්නවා. මස් ප්‍රමාණය අනුව වැඩි කරගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මම මේක කලවම් කරන්නේ නැහැ. හැන්දෙන් කලවම් කරන්නේ නැහැ. කළු කුඩු එක දාලා හැන්දෙන් කලවම් කරන්නේ නැහැ. වහලා විනාඩි 3-4ක් තියෙනවා.
හරිම සුවඳයි මේ වෙලාව. ඇත්තටම පොලොස් සැඹුල් මස් වර්ග, මාළු වර්ග, සෝයා මීට්, ඇඹරැල්ල, අපි මස් වගේ හදන හැම දෙයකට මෙන්න මේ කළු කුඩු එක අපිට එකතු කරන්න පුළුවන්. ඉදිලා බාණ්ඩ විනාඩි 3-4කට කලින්. ඔන්න දැන් මගේ මස් කරේ එක ඉදිලා ඉවරයි. හරිම ලස්සන පාටක්. සුවඳ මේ වෙලාවේ ඇත්තට මාරම සුවඳක්. පුදුම සුවඳක්. ඉතින් දැන් ඔන්න මම කන්න යන්නේ. දැන් මට කන්ට ඉතින් කනකන් හදිසි මට ඉතින් මට මාර මාසයි සුවඳයි පුදුම සුවඳක් තියෙන්නේ. ඔයාලත් බලන්න මගේ මේ 3-5 වර්ග 3ම ඕගොල්ලන්ට ගන්න පුළුවන්. මට කෝල් එකක් දෙන්න මම නම්බරේ දානවා. ඕනම ප්‍රමාණයකින් ඉල්ලන්න. ඉතින් ඔයාලත් මේම හදලා රස බලන්න හොඳේ. දෙකින් වගේ කිව්වේ. නේද? කතා ටිකක් කරනකොට තමයි හරියන්නේ.